සියලු දෙනාම සාදරව පිළිගන්නවා Movies Singaling YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන අවිලා තියෙන්නේ ඔයාලගේ ප්‍රියතම මිනිසුන්ගේ ඔල්ලු කන වීරයාගේ 2024 රිලීස් වෙච්ච අලුත්ම Venom The Last Dance movie එක. කතාව පටන් ගන්න කලින් කියන්න ඕනේ මේක කැම් කොපි එකක්. ඒත් පුළුවන් තරම් මේක මම ඔරිජිනල් විදිහටම ගන්න එඩිට් කරලා තියෙන්නේ. එහෙනම් සූදානම් වෙන්න එඩි බ්‍රොක් සහ ඔහුගේ පරපෝෂිත යාළුවා වෙනම් සමග කාන්තාර නගර සහ ඒරියා 51 වගේ ප්‍රදේශ හරහා දිගු ගමනක් යන්න මේ වෙනම් The Last Dance. මේ ඉන්නේ වෙනම්ලගේ පියාවන නල් කියන සුපිරි බලවත් දුෂ්ට චරිතය. මෙයා හුඟක් කුරුරු විදියට ලෝක විනාශ කරන නිසා මෙයාගේ ළමයි සිම්බියොට්ලා ඒ කියන්නේ වෙනම්ලා එකතු වෙලා මෙයා මෙතන හිර කරලා තියෙන්නේ. ඉතින් මෙයා කාලයක් තිස්සේ බලාගෙන ඉන්නේ මෙතනින් නිදහස් වෙන්න. ඉතින් කාලයත් එක්ක අනුකම්පා විරහිත විලෝපිකයෙකු වන සෙනොපේජ් කියන බලවත් සත්වයා නිර්මාණය වෙනවා. මේ සත්වයාව නිර්මාණය වෙලා තියෙන්නම වෙනම්ලව දඩයම් කරන්න. සරලම කිව්වොත් වෙනම්ලගේ පරම්පරාවම තුරන් කරලා දාන්න. ඉතින් වෙනම්ලගේ තාත්තා නල් මේ සත්තුන්ට කියනවා එයාට නිදහස් වෙන්න කෝඩෙක්ස් එකක් මොන ලෝකෙන් හරි ගෙනල්ලා දෙන්න. ඒ වෙනුවට මම ඔයාලට ජීවිතය දෙන්නම් කියලා. ඔන්න දැන් කතාව පටන් ගන්නවා. කතාව පටන් ගන්නේ එඩි බ්‍රොක් සහ ඔහුගේ යාළුවා වන වෙනම් වැකේෂන් එකට ගිහිල්ලා ඉද්දි එකපාරට මැදිලා ගිහිල්ලා වැටිච්ච ලෝකෙන්. මෙයාලා දැන් ඉන්නේ ස්පයිඩර්මෑන් අවසාන කතාවේ ස්පයිඩර්මෑන්ගේ ලෝකේ. මේ වෙලාවේ බායකේ බීම හදනකොල්ලා එඩිට මෙයාලගේ ලෝකෙ විනාශ කරන්න හදපු දම්පාට පලිඟු එකතු කරන පිටසක්වල ලොකු දුෂ්ටයෙක් ගැන විස්තර කරනවා. හැමෝම දන්නවනේ කවුද තැනොස් කියලා. ඒත් එඩි කියනවා පිටසක්වල ජීවීන් කැමති මිනිසුන්ගේ ඔලු කන්න මිසක් පලිංකුතු කරන්න නම් කීරවත් නෙමෙයි කියලා. මේ අතර කොල්ලත් එක්ක කතා කර කර ඉන්නකොට ලොකු එළියක් ඇවිල්ලා එඩිව ස්පයිඩර්මෑන් එකේ වගේම ආයෙත් ඇතුළට ඇද ගන්නවා. වාසනාවට එඩිව ඇවිල්ලා තින්නේ එයාගේම ලෝකෙට. වෙනම්ට මේකට ගොඩක් සතුටුයි. ඉතින් වෙනම් එඩිට බොන්න බෑ කියද්දි සතුටට තනියම කොක්ටේල් එකක් හදා ගන්නවා. එඩිගෙන් එළියට එන වෙනම්ගේ අඩු දැකලා බායකේ බීම හදන කොල්ලා හොඳටම මේකට බය වෙනවා. ඉතින් කොල්ලා මේක ගැන ඇහුවාම එඩි කියනවා මම ඉපදුනේ මේවත් එක්ක කියලා. බීමක බොන්න හදනවත් එක්කම ටීවී එකේ නිවුස් වලට යනවා පැට්‍රික් මුලිගන් කියන රහස් පරීක්ෂකවරයාගේ ඝාතනයේ ප්‍රධාන සහකාරයා එඩි බ්‍රොක් ඒ වගේම එයා පලා යන ගමන් ඉන්නේ කියලා. ඉතින් එඩි වෙනම්ට කියනවා අපිට කීයටවත් සෑන් ෆ්‍රැන්සිස්කෝ නම් යන්න බෑ කියලා. වෙනම් අහනවා කොහෙද යන්නේ කියලා. මේ වෙලාවේ එඩි කියනවා මේ ලිබර්ටි ප්‍රතිමාව දැකලා අපි නිව්යෝක් යන් කියලා. වෙනමුත් කියනවා එයා ගොඩක් ආසාවෙන් හිටියේ කියලා ඒ පිළිමේ දැක ගන්න. ඉතින් දෙන්නත් එක්ක බායකින් එළියට එන ගමන් වෙනම් බීම එකේ සල්ලිත් තියලා එනවා. ඊටු සල්ලි තියාගන්න කියලා. ටිකක් දුර ආවට පස්සේ එඩිට ඇහෙනවා බල්ලෝ කෑ ගහන සද්දයක්. ඉතින් එඩි ඒ පැත්තට ඇවිදන් යනවා. කොහොම හරි මෙයාලා ඇවිල්ලා තියෙන්නේ බල්ලෝ ගොඩක් හිර කරලා තියෙන බලුකුඩු පිරිච්ච තැනකට. ඉතින් එඩිට තේරෙනවා කවුරු හරි හොරකම් කරපු බල්ලෝ කියලා. ඒත් එකම එතනට එනවා මැරකල්ලියා. එක මැරෙක් කියනවා ඇතුළට ආවට ආයෙ යන්න දෙන්න අමාරු කියලා. ඉතින් එඩි එයාලට කියනවා එයා හොඳටම බීලා ඉන්නේ. ඒ වගේම එඩිගේ දරුණු පැත්තක් තියෙනවා. ඒත් ඔයාලා බල්ලොන්ට එයාලගේ අයිතිකරුවන් ළඟට යන්න දුන්නොත් ඔයාලව අතාරින්නම් කියලා. ඉතින් මැරකල්ලියේ නායකයට මේකට කේන්ති ගිහිල්ලා එඩිගේ මූණ පිහින් තුවාල කරනව ගමන් කියනවා අපි හැමෝගෙම ඇතුලේ යකෙක් ඉන්නවා කියලා. එඩි කියනවා ඒත් මේ වගේ නෑ කියලා. වෙනම් විදියට වෙනස් වෙලා ඔක්කොටම ගහන ගමන් බල්ලොන්වත් නිදහස් කරනවා. පස්සේ මැරිය හතර දෙනාගෙම ඔලු වෙනම්ට කන්න දෙනවා. යන්න හදනකොට එක බල්ලෙක් එඩිගේ සපත්තුවට පොර කනවා. ඉතින් සපත්තුව දෙකට කැඩෙනවා. ඉතින් වෙනම් එඩිට මැරේගෙන් සපත්තු දෙකක් අරන් දෙනවා. එඩි සපත්තු දෙකක් දාගෙන ගමන පටන් ගන්නවා. ඒත් එක්කම එතනට කෝඩෙක්ස් එක හොයන්න එවපු සතෙකුත් එනවා. ඒත් සතාට කෝඩෙක්ස් එක හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද වෙනම් එඩි විදියට වෙනස් වෙච්ච නිසා. මේ අතර පැට්‍රික් මුලිගන් ඝාතනය සම්බන්ධව ස්පෙෂල් ෆෝස් එකෙන් CCTV වලින් එඩිව හොයන ගමන් තියෙන්නේ. ඊළඟට අපිට පෙන්නනවා කාසියත් එක්ක වෙනම් දාලා ගිහපු වෙනම්ගේ කොටස බායකේ කොල්ලා අල්ලන්න හදනවා. ඒත් එක්කම ස්පෙෂල් ෆෝස් එකේ ප්‍රධාන ජෙනරල් ඇවිල්ලා ඕගනම් කීරවත් අල්ලන්න එපා කියනවා. වෙනම්ගේ කැල්ල ජෙනරල් අරන් කොල්ලට කියනවා මෙතන කලින් හිටපු මිනිහා ගැන විස්තර කරන්න කියලා. ඉතින් කොල්ලා කියනවා මහා පිස්සු මිනිහෙක්. එයා යාටම කතා කරන ගමන් මොනවද මන්දා ඇඟෙන් අමුතු අඬුවගෙකුත් ආව කියලා. ඉතින් කොල්ලා සිම්බියොට් කෙනෙක්ව දැකලා නිසා ජෙනරල් කියනවා එයාව ගෙනියන්න ගන්න කියලා. ඊළඟට පෙන්නනවා කාන්තාරයන් මැදි තියෙන ගෙදරක තනියම නිදාගෙන හීනයක් දකින ගෑනු කෙනෙක්ව. මෙයාගේ නම ඩොක්ටර් ටෙඩි පේන්. මෙයා හීනෙන් දකින්නේ එයාගේ මල්ලි වහින්න එන වෙලාවක වෙරළට වෙලා එයාගේ මල්ලිත් එක්ක කතා කරනවා. මේ වෙලාවේදී එයාගේ මල්ලි කියනවා එයාට ලොකු වුණාම ඒරියා 51 එකේ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න ඕනි කියලා. හස හුඟක් කලු කරලා අකුණු ගහන එක වැඩි වෙන නිසා දෙන්නත් එක්ක ඉක්මනින් ගෙදර එන්න පිටත් වෙනවා. හැබැයි අවාසනාවට ඩොක්ටර් ටෙඩීට අකුණක් වදිනවා. ඉතින් ඒකෙන් එයාට එයාගේ වම් අත අහිමි වෙනවා වගේම එයාට එයාගේ මල්ලිවත් අහිමි වෙනවා. මේකට ඩොක්ටර් ටෙඩී කැස්සිලා හැරෙනවා. ඒත් එක්කම එයාට මැසේජ් එකක් එනවා මුලිගෙන් කියන කෙනා එන ගමන් කියලා. මුලිගෙන්ව ඒරියා 51 එකට ගේනවා. ඒ වගේම ඩොක්ටර් ටෙඩීත් ඒරියා 51 එකට එනවා. එන අතර රේඩියෝ එකෙන් කියනවා ඒරියා 51 එක එතනින් ඉවත් කරන ගමන් තියෙන්නේ කියලා. ඊළඟට පෙන්නනවා ඒරියා 51 එකට ස්පෙෂල් ෆෝස් එකේ ජෙනරල් මෙතනට ඇවිල්ලා එතන තියෙන අනවශ්‍ය දේවල් ඇසිඩ් එකකින් පුච්චලා දානවා. මේ අතර ඩොක්ටර් ටෙඩී යනවා
යනවා ඒරියා 51 එකේ පොළව යට තියෙන මූලස්ථානයට. එතන තමයි සිම්බියොට්ලා ගැන පරීක්ෂණ කරන්නේ. ඒ වගේම ඩොක්ටර් ටෙඩි කියන්නේ මේ පරීක්ෂණවල ඉන්න ප්‍රධානම සයන්ටිස්ට් කෙනෙක්. ටිකකින් ජෙනරල් මෙතනට එනවා. ඇවිල්ලා ඩොක්ටර්ට කියනවා මේ සැරේ මිනිස්සෙක් එක්ක සම්බන්ධ වෙච්ච සිම්බියොට් කෙනෙක්ම ගෙනාවා කියලා. ඊට පස්සේ අර බායකින් ගත්ත වෙනම්ගේ සාම්පල් එකත් මෙතන සයන්ටිස්ට්ලාට දෙනවා. ඒ වගේම ජෙනරල් කියනවා සතිය අවසානයේ වෙද්දී ඒරියා 51 සම්පූර්ණයෙන්ම හිස් වෙයි කියලා. ටික වෙලාවකින් ඩොක්ටර් ටෙඩි සහ ජෙනරල් ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන පැට්‍රික්ව හම්බෙන්න එයාව හිර කරලා තියෙන කාමරය ඉස්සරහට යනවා. මේ වෙලාවේ ඩොක්ටර් ටෙඩි පැට්‍රික්ගෙන් අහනවා ඔයාලට මොනවද අපෙන් අවශ්‍ය කියලා. එතකොට පැට්‍රික් ඇතුලේ ඉන්න සිම්බොයිට් උත්තර දෙනවා දිවි ලෝකේ පරිස්සම් කරන්න කියලා. ඒ වගේම එයා කියනවා එයාට අනාගතය දකින්න පුළුවන්. එයා දකිනවා මේ හැම දෙයක්ම විනාශ වෙනවා. ඊළඟට පෙන්නනවා නිව්යෝක් වලට යන ප්ලේන් එකේ එඩි එලිලා යන ගමන් ඉන්නේ. ඒත් එඩියට තවදුරටත් අල්ලන් ඉන්න අමාරුයි. ඉතින් එඩි සම්පූර්ණයෙන්ම වෙන විදියට හැරෙනවා. හැබැයි ඒත් එක්කම නාල්ලෙපු සෙනොපේජ් සතාට සිග්නල් එකක් යනවා වෙනම් ඉන්න තැන පෙන්නලා. මොකද කෝඩෙක්ස් එක තියෙන්නේ වෙනම් ළඟ නිසා. ඒත් එක්කම සෙනොපේජ් වෙනම් ඉන්න ප්ලේන් එක උඩට පැනලා වෙනම්ව අල්ලගන්න උත්සාහ කරනවා. වාසනාවට සෙනොපේජ්ගේ වලිගය ප්ලේන් එකේ ටර්බයින් එකට අහුවෙලා කෑලි කෑලි වලට ඉරලා යනවා. වෙනම් බයට කෝඩෙක්ස් එක තවත් සෙනොපේජ් කෙනෙක්ට පෙනේ කියලා ආයෙත් එඩි විදියට වෙනස් වෙනවා. ඉතින් ඒත් එක්කම එඩිව හුලගේ සැරට ප්ලේන් එකෙන් එළියට විසික් වෙලා බිමට වැටෙන්න පටන් ගන්නවා. මේ අතර එක පවුලක් ඒරියා 51 බලන්න යන ගමන් ඉන්නවා. මේ පවුලේ තාත්තට දැනගන්න අවශ්‍ය වෙලා තියෙනවා ඇත්තටම පිරිසකල් ජීවීන් කියලා කට්ටියක් ඉන්නවද කියලා. මේ වෙලාවේදී අර ප්ලේන් එකේ ටර්බයින් එකට අහුවෙච්ච සෙනොපේජ්ගේ කෑලි බිමට වැටෙන්න පටන් ගන්නවා. හැබැයි මෙයාලා වැඩි ගණන් ගන්නේ නැතුව දිගටම ගමන යනවා. ටිකකින් වැටිච්ච සෙනොපේජ්ගේ කෑලි ටික ටිකෙන් ටික ලං වෙලා ආයෙත් සෙනොපේජ් තිබ්බ විදියටම හැදෙනවා. මේ අතර එඩි වැටෙන ලං වෙලා ඉද්දි වෙන පැරෂූට් එකක් වෙලා එඩිව පරිස්සමට බිමට ගේනවා. වෙනම් මේ කරපු අමුතු දේ ගැන එඩි ප්‍රශ්න කරන ගමන් මොකද ඒ සතා කියලා අහනවා. ඉතින් වෙනම් ආයෙත් ඒ සතා එයිද කියලා බලන ගමන් එඩිට කියනවා ඒ සෙනොපේජ් කෙනෙක් එයාව මෙහෙට එවන්න ඇත්තේ අපේ නිර්මාතෘවරයා කියලා. එඩි අහනවා කවුද කියලා. වෙනම් කොච්චර බයද කිව්වොත් ඒ නමවත් කියනවට බයයි. ඉතින් එඩි අහනවා එයාට අපේ මොනවද ඕනේ කියලා. වෙනම් කියනවා එයාට අවශ්‍ය කෝඩෙක්ස් එක. ඒකෙන් තමයි ඔහුට ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමය කියලා. එඩි අහනවා මොකද්ද කෝඩෙක්ස් එක කියලා. වෙනම් කියනවා එදා මැරිච්ච දවසේ මම ඔයාට පණ දුන්නා. ඉතින් අපි දෙන්න අතර කෝඩෙක්ස් එකක් හැදිලා ඉවරයි. හැබැයි දෙන්නකින් කවුරු හරි මැරුණොත් කෝඩෙක්ස් එකත් විනාශ වෙනවා. එහෙම කියලා වෙනම් එඩිට මේක පැහැදිලි කරනවා. ඒ වගේම සෙනොපේජ්ලට කෝඩෙක්ස් එක පේන්නේ එඩි වෙනම් විදියට වෙනස් වුණොත් විතරයි. ඒ වගේම වෙනම් එඩිගෙන් එළියට ආවට එයාලට කෝඩෙක්ස් එක හොයාගන්න බෑ. මේක නිසා ඉක්මනින් මේ ප්‍රශ්න ඔක්කොගෙම බේරෙන්න එඩි ඉක්මනින් නිව්යෝක් යන්න තීරණය කරනවා. එහෙම හිතලා ඇවිදගෙන එනකොට එඩි දකිනවා එඩි වෙනම්ගෙන් සතාව මැරෙන්නේ නැතුව ආයෙත් ඉඳී නේද කියලා අහලා වෙනම්ම අශ්වයාගේ ඇඟට යවනවා. අශ්වයා සම්පූර්ණයෙන්ම වෙනම අශ්වයෙක් වෙලා වේගයෙන් කඳු පල්ලම් උඩින් දුවන්න පටන් ගන්නවා. මේ අතර ඒරියා 51 එකේ මේ වෙනකොට අල්ලගත්ත සිම්බියොට්ලා ගොඩ දෙනෙක් ඉන්නව පෙන්නනවා. ජෙනරල් මෙයාලව අල්ලගෙන තින්නේ පෘථිවියට උල්කාපාතයක් වැටිච්ච අවස්ථාවකදී. මේ අතර සෝල්ජර් කෙනෙක් ඇවිල්ලා ජෙනරල්ට කියනවා අපි එඩිව හොයාගත්තා කියලා. මේ වෙලාවේදී වෙනම වතුර බොන්න ඇලපාරක් ළඟ ටිකක් නතර වෙනවා. මේ වෙලාවේදී ජෙනරල් හෙලිකොප්ටර් එකකින් එයාගේ සෝල්ජර්ස්ලවත් අරන් වෙනම්ට ශබ්දය පිට වෙන ආයුධ වලින් පහර දෙනවා. ඉතින් ඒකෙන් එඩිව වෙනම්ගෙන් වෙන් වෙලා අශ්වයාගේ පිට උඩින් ඇලපාරට වැටෙනවා. වෙනමුත් එඩිගේ පස්සෙන් දිගටම යනවා එඩිත් එක්ක එකතු වෙන්න බලාගෙන. මේ වෙලාවේදී ජෙනරල්ගේ සෝල්ජර්ස්ලත් වතුරට පනිනවා වෙනම්මයි එඩිව අල්ලගන්න. එක සෝල්ජර් කෙනෙක් එඩිව අල්ලගෙන තුවක්කුව අරන් එඩිට වෙඩි තියන්න හදනවා. හැබැයි එඩි එයාටම ඒකෙන් වෙඩි තියලා එයාව ඝාතනය කරනවා. ඉතින් මේකට ජෙනරල්ට හුඟක් තරහා යනවා. ටිකකින් වෙනම් එඩිගේ ඇඟට ඇවිල්ලා වෙනම් විදියට හැරෙනවා. ඒත් එක්කම සෙනොපේජ් සිග්නල් එකක් යනවා කෝඩෙක්ස් එක එළියට ඇවිල්ලා තියෙන නිසා. මේ වෙලාවේදී සෙනොපේජ් වෙනම් ඉන්න තැනට ඇවිල්ලා වෙනම්ව අල්ලා ගන්න උත්සාහ කරනවා. හැබැයි වෙනම් ඉක්මනින් එඩි විදියට හැරෙනවා. ඉතින් සෙනොපේජ් කෝඩෙක්ස් එක හොයාගන්න බැරිව අතරමං වෙනවා. මේ වෙලාවේ සෝල්ජර්ස්ලා බය වෙලා සෙනොපේජ්ට වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් සෙනොපේජ් සෝල්ජර්ස්ලා එකින් එක කන්න පටන් ගන්නවා. මේ සිද්ධිය දකින ජෙනරල්ට හුඟක් කේන්ති යනවා එයාගේ මිනිස්සුන්ව කාපු නිසා. කොහොම හරි වෙනම් දීකිඳුරෙක්ගේ වගේ වරලක් වෙලා එඩිව ඉක්මනින් ගොඩබිමට අරන් යනවා. ගියාට පස්සේ ඉක්මනින් එඩි එතනින් පැන ගන්නවා. වෙච්ච දේ ගැන දැනගන්න ඩොක්ටර් පේන් රාස් පරීක්ෂක පැට්‍රික්ගෙන් මේ ගැන අහනවා. මේ වෙලාවේ පැට්‍රික්ගේ සිම්බොයිට් එළියට එනවා. ඇවිල්ලා කියනවා මෙතන තව සිම්බොයිට්ලා ඉන්නවා කියලා. හැබැයි මෙතන වෙනම් නෑ. වෙනම් ළඟ කෝඩෙක්ස් එකක් තියෙනවා. අපේ නිර්මාතෘවරයාට ඕනි ඒ කෝඩෙක්ස් එක. එයාට ඒක හම්බෙනකම් සෙනොපේජ්ලා දිගටම එවයි කියලා කියනවා.
ටිකකින් මෙතනට ජෙනරල් එනවා. එයා ඇවිත් පැට්‍රික්ගෙන් අහනවා කොහොමද මේ සත්තු වෙන එක නවත්තන්නේ කියලා. පැට්‍රික්ගේ සිම්බොයිඩ් කියනවා වෙනම් හරි එඩි හරි මැරුණොත් මේ සත්තු වෙන එක නවතී කියලා. ඉතින් ජෙනරල් පිටත් වෙනවා එඩිව හොයාගෙන. මේ අතර එඩි නිව්යෝක් වලට කැලේ මැද්දෙන් යන ගමන් ඉද්දි එඩිට හම්බෙනවා ඒරියා 51 බලන්න යන අර පවුල කැලේ මැද්දේ කැම්ප් එකක් ගහන් කෑම හදනවා. මෙයා ගොඩක් හොඳ කට්ටිය. මෙයාගේ නම මාඩ්. මෙයා එඩිට කෑම එකක් දෙනවා කන්න කියලා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම එළවලු. ඉතින් එඩි කන්න කැමති වුණත් වෙනම් පොඩ්ඩක්වත් තකමැතිනේ. ඉතින් මෙන්න මේ විදිහට කෑම එක උඩින් විසි කරලා දානවා. ඔහොම කතා කරන් යනකොට මාඩ් එඩිගෙන් අහනවා ඔයා කොහෙද යන්නේ කියලා. එඩි කියනවා එයා නිව්යෝක් යන්නේ කියලා. එයාලා ඒරියා 51 යන ගමන් ඉන්නේ. ඉතින් එඩිව වේගස් වලින් තාගෙන යන්නම් කියලා කියනවා. ඉතින් එඩි එයාලට ගොඩක් ස්තුති කරනවා. මේ අතර මාඩ්ගේ දුව ඇවිල්ලා කියනවා එඩි හරියට අම්මගේ ආසම වැඩසටහනේ ඉන්න සීරියල් කිලර් වගේ කියලා. මේකට වෙනම්ටත් ගොඩක් hina යනවා. එඩි මාඩ්ගෙන් අහනවා ඇයි ඔයාලා ඒරියා 51 යන්නේ කියලා. මාඩ් කියනවා එයාට ඒරියා 51 අයින් කරන්න කලින් එකපාරක් හරි ඒලියන් කෙනෙක්ව දැක ගන්න ඕනි කියලා. මේ වෙලාවේදී මාඩ් එඩිගෙන් අහනවා ඔයා ඒලියන්ස් ගැන විශ්වාස කරනවද කියලා. එඩි කියනවා ඇත්ත වශයෙන්ම එයා ලොකු විශ්වාස කරන්නෙක් කියලා. ඊට පස්සේ එයාලා ගමන යන්න පිටත් වෙනවා. යන ගමන් මාඩ් සහ එයාගේ පවුලේ කට්ටිය සින්දු කියන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී කට්ටිය කියනවා එඩිට ගායනා කරන්න කියලා. හැබැයි එඩි කැමති වෙන්නේ නැහැ. ඒත් වෙනම් නම් එඩිගේ ඔළුව ඇතුලේ ඉඳන් හුඟක් ආසාවෙන් සින්දු කියනවා. ටික වෙලාවකින් හැමෝටම නිින්ද යනවා. මේ අතර මාඩ්ගේ පුතා එඩිට චොකලට් එකක් දෙනවා. එඩි ඒක එයාගේ චොකලට් කන්න ආස යාළුවෙක්ට දෙන්න කියලා තියාගන්නවා. මේ අතර ළමයා එඩිට කියනවා එයා ඒලියන්ස්ලාට හුඟක් බයයි කියලා. ඉතින් ළමයාගේ හිත හදන්න එඩි කියනවා ඇත්තටම ඒලියන්ස්ලා කියලා දෙයක් නැහැ කියලා. ටික වෙලාවකට පස්සේ ලාස් වේගස් වලට එනවා. හැබැයි CCTV වලට මෙතනදී එඩිව අහුවෙනවා. මාඩ් කියන්නේ හුඟක් කරුණාවන්ත කෙනෙක්. එයා එඩියට සල්ලි වගේම සෙරපු දෙකකුත් දීලා ආයෙත් හම්බෙන්න බලාපොරොත්තු වෙන එතනින් සමුගන්නවා. මාඩ් දුන්න සෙරපු දෙකක් දාගෙන එඩි යනවා මාඩ් දුන්න සල්ලි වලින් කැසිනෝ සෙල්ලම් කරලා සල්ලි හොයාගන්න. හැබැයි එඩිගේ ඇදුම් එක්ක හොටල් එකේ සිකියුරිටි එකෙන් එඩිට ඇතුළට යන්න අවසර දෙන්නේ නැහැ. මේ කියන්නේ වෙනම්ට හුඟක් කේන්ති ගිහිල්ලා සිකියුරිටි ගාර්ඩ්ට ඔළුවෙන් ගහනවා 100 නැති වෙන්න. මේ අතර එඩි දකින්න හොඳට ඇඳගත්ත මිනිස්සේ ටිකක් කැහැයෙන් මුත්‍රා කරනවා. එඩි මිනිස්සයා ළඟට යනවා. වෙනම් ඒත් එක්කම ඒ මිනිස්සයාටත් ගහනවා 100 නැති වෙන්න. ටිකකින් එඩි ඒ මිනිස්සයාගේ ඇඳුම් ඇඳගෙන එළියට එනවා. මේ අතර වෙනම් කියනවා එඩි තමයි එයා දැකපු සෙක්සිම මිනිහා කියලා. කැසිනෝ එකට යනකොට පොලිසිය එනවා. එඩි පොලිසියට කියනවා අර්මිය අතන මුත්‍රා කරනවා දැක්ක කියලා. ඊට පස්සේ එඩි කැසිනෝ එක ඇතුළට යනවා කිසිම අවුලක් නැතුව. හැබැයි කැසිනෝ එක ඇතුළේ තියෙන මැෂින්ස් දැක්කම වෙනම්ට පිස්සු හැදෙනවා. ඊට පස්සේ වෙනම් එඩිව බලෙන්ම මැෂින් එකක ඉඳවලා අතේ තියෙන සල්ලි ඔක්කොම මැෂින් එක ඇතුළට දාලා එක දිගට සල්ලි ඉවර වෙනකම්ම මැෂින් එකෙන් සෙල්ලම් කරනවා. අවාසනාවට එයාලට 1 රුපියලක්වත් දිනන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ වෙනම්ට හුඟක් කේන්ති යනවා. කේන්ති ගිහිල්ලා මැෂින් එක කඩනවා. මේ අතර එක ගෑනු කෙනෙක් දිනලා කෑ ගහනවා ඇහෙනවා. බැලුවම ඒ මිසිස් චෙන් ඔයා වෙන පළවෙනි එක බලපු කෙනෙක් නම් ඔයා මෙයාව දන්නවා. ඉතින් එඩිට මිස් චෙන්ව දැක්කම ගොඩක් සතුටු හිතෙනවා. ඊට පස්සේ මිසිස් චෙන් එක කතා කරන්න පටන් ගන්නවා. මේ අතර ජෙනරල්ට සෝල්ජර් කෙනෙක් ඇවිල්ලා කියනවා එඩි ඉන්න තැන හොයාගත්තා කියලා. ඉතින් ජෙනරල් සූදානම් වෙනවා එඩිව අල්ලන්න යන්න. ඒ අතර සෙනොපේජ් හැමතැනම සැරිසරනවා කෝඩෙක්ස් එක හොයාගන්න බැරුව. මේ වෙලාවේදී මිසිස් චෙන් අහනවා එඩිගෙන් නටමුද කියලා. හැබැයි එඩි නටන්න සින්දු කියන්න වගේ දේවල් වලට කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි වෙනම් නම් නටන්න සින්දු කියන්න හුඟක් කැමති කෙනෙක්. ඉතින් වෙනම් එඩිගෙන් ඉල්ලනවා එකම එක පාරක් අවසාන පාරට නටන්න දෙන්න කියලා. එඩි ඉතින් මුකුත්ම නොකිය ඉන්නවා. ඉතින් වෙනම් එළියට ඇවිල්ලා මිසිස් චෙන් එක්ක සින්දු කිය නටන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ සෙනොපේජ්ට පෙන්වන්න ගන්නවා කෝඩෙක්ස් එක. ඉතින් සෙනොපේජ් වේගෙන් වෙනම් ඉන්න තැනට කඩාගෙන පනිනවා. ඒත් එකම ආයෙත් වෙනම් වෙනස් වෙනවා එඩි විදියට. එතකොට සෙනොපේජ්ට කෝඩෙක්ස් එක පේන්නේ නැති නිසා එයා එතනින් පැනලා යනවා. හැබැයි ඒත් එක්කම අවාසනාවට ජෙනරල් එයාගේ කට්ටියත් අරන් ඇවිල්ලා ශබ්ද පිට කරන තුවක්කුව වලින් පහර දීලා එඩිවයි වෙනමයි අල්ලගෙන ඒරියා 51 එකට අරන් යනවා. මේ අතර මාඩ් සහ එයාගේ පවුලේ කට්ටිය ඒරියා 51 එකට එනවා. එතෙන්දී මාඩ්ගේ පුතා එතන වැටේ තියෙන සිදුරක් හොයාගන්නවා කට්ටියට ඇතුළට යන්න පුළුවන් වෙන්න. ඉතින් හැමෝම ඉක්මනින් ඒරියා 51 එක ඇතුළට හොරෙන් ඇතුල් වෙනවා. මේ අතර වෙනම්ම සහ එඩිව ඒරියා 51 එකට ගෙනල්ලා ආරක්ෂක කුටීරවල හිර කරලා තියෙනවා. මෙතන ඉන්න එක සයන්ටිස්ට් කෙනෙක් සිම්බොයිට්ලට හුඟක් කැමතියි. මෙතෙන්දී පෙන්නනවා එයා වෙනම්ම අල්ලන්න වගේ හදනවා. මේ අතර මාඩ් සහ එයාගේ පවුලේ අය ඒරියා 51 එකේ ඇතුළටම එනවා. එතෙන්දී මාඩ් හිතනවා උස තැනකට නැග්ගොත් ඒරියා 51 එක හොඳට බලාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එයාගේ පවුලේ අයත් එක්ක එතන උසම තැනකට නගිනවා. ටිකකින් එඩිට සීයනවා. මේ වෙලාවේ එඩි වෙනම්ට කතා කරනවා. හැබැයි එඩිට තේරෙනවා එයාගේ ඇඟ ඇතුලේ තව දුරටත් වෙනම් නැහැ කියලා. මේ අතර එඩිට ඇහෙනවා එයාට කවුද කතා කරනවා. ඉතින් එඩි නැගිටලා යනවා කවුද කියලා බලන්න. ගියාම දකිනවා පැට්‍රික් ඉන්නවා. එඩි අහනවා ඔයා මොනවද මෙතන කරන්නේ කියලා. මේ වෙලාවේදී එයාගේ සිම්බියෝට් එළියට ඇවිල්ලා එඩිට කියනවා අපිව දඩයම් කරන ගමන් ඉන්නේ. ඒ වගේම ඔහුට අවශ්‍ය දේ ඔයා ළඟ තියෙනවා. ඒ වගේම අපේ සිම්බොයිට් ආමිකත් මෙතන ඉන්නේ.
එයාලව ආරක්ෂා කරන්න කියලා පැට්‍රික්ගේ සිම්බියොට් ඉල්ලනවා. ඒත් එක්කම එතනට ඩොක්ටර් ටෙඩි එනවා. එඩි එයාගෙන් අහනවා කොහමගේ යාළුවා කියලා. එයා ආරක්ෂිතයි කියලා ඩොක්ටර් ටෙඩි එඩිට කියනවත් එක්කම ජෙනරල් එතනට ඇවිල්ලා ලැබ් එක එයාගේ බාරයට අරගෙන එඩිව කුටියෙන් එළියට අරන් එඩිට වෙඩි තියලා දානවා. ඒත් එක්කම අර කලින් පෙන්නපු සයන්ටිස්ට් වෙනම් විදියට වෙනස් වෙනවා. වෙනම් එඩි ගඟට ගිහිල්ලා එඩිව ආයෙත් ආරක්ෂා කරනවා. වෙනම්ට එඩිට පැනගන්න පැට්‍රික් සතාව අල්ලගන්නවා. හැබැයි සතා එයාව ඉරලා දානවා. ටිකකින් වෙනම් සතාට කොටු වෙනවා. මේ වෙලාවේදී වෙනම් ඩොක්ටර් ටෙඩිට කියනවා අනිත් වෙනම්ලව නිදහස් කරන්න කියලා. ඩොක්ටර් ටෙඩි ඉක්මනින් අනිත් වෙනම්ලව නිදහස් කරනවා. ඉතින් ලැබ් එකේ මිනිස්සුන්ගේ ඇඟවල් වලට ඒ වෙනම්ලා එකතු වෙලා සෙනොපේජ් එක සටන් කරන්න පටන් ගන්නවා. මේ අතර එඩි කොහොම හරි සාමාන්‍ය විදියට හැරලා එතනින් එළියට පැන ගන්නවා. ඒ වගේම ඩොක්ටර් ටෙඩි එතන ඉතුරු වෙච්ච වෙනම් සාම්පල් එකක් එයාගේ සාක්කුවට දාගන්නවා. මේ අතර මාර්ට් සහ එයාගේ පවුලයට කිසිම එලියන් කෙනෙක් හරි විශේෂ දෙයක් දකින්න හම්බෙච්ච නැති නිසා එයාලා පල්ලෙහාට බහින්න හදනවා. හැබැයි ඒත් එක්කම කන්දක් කඩාගෙන වෙනම්ලා එඩිවත් අරන් එළියට එනවා. ඒක දැකලා මාර්ට් සහ එයාගේ පවුලේ හැමෝම පුදුම වෙනවා. එඩි මෙතනින් පැන ගන්න හදනවත් එක්කම එඩි දකිනවා මාර්ට් සහ එයාගේ පවුලේ අය උඩ ඉන්නවා. ඉතින් එඩි උඩට ගිහිල්ලා එයාලත් එක්ක කතා කරනවා. මේ වෙලාවේ වෙනම් එළියට ඇවිල්ලා මාර්ට්ගේ පුතාට චොකලට් එකට ස්තුති කරනවා. මේ අතර අනිත් වෙනම්ලා සෙනොපේජ් එක සටන් කරන ගමන් ඉද්දි ජෙනරල් ඇවිල්ලා RPG එක වෙනම් කෙනෙක් ඉද්දිම වෙඩි තියනවා. ඒකින් ඇති වෙන කම්පැනියට එඩි සහ මාර්ට්ගේ පවුලේ අය ඉන්න තැන බිමට කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඉතින් එඩි අනිත් වෙනම්ලා එකතු වෙලා එයාලව පරිස්සමට බිමට ගේනවා. හැබැයි පිපිරීම නිසා එක වෙනම් කෙනෙක්ට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා. ටිකකින් ආයෙත් සෙනොපේජ් කලින් හිටපු විදිහටම හැදෙනවා. හැදිලා එයා නල්ට සංඥාවක් යවනවා කෝඩෙක්ස් එක තියෙනවා කියලා. ඉතින් නල් තව සෙනොපේජ් ලව ඉක්මනින් කෝඩෙක්ස් එක ගන්න එවනවා. මෙතනට ආපු සෙනොපේජ්ලත් එක්ක වෙනම්ලට සටන් කරලා දිනන්න අමාරුයි වගේ වෙනම්ලා මැරෙන්න යන්නේ කියලා එඩිට තේරුණ නිසා එඩි ඉක්මනින් එතන තියෙන බයික් එකක් අරන් සෙනොපේජ්ලගේ අවධානය වෙනස් කරන්න වෙනම විදිහට වෙනස්ලා වේගයෙන් යන්න පටන් ගන්නවා. ඉතින් සත්තු ඔක්කොම සටන් කරන එක නවත්තලා කෝඩෙක්ස් එක ගන්න වෙනම් පස්සේ පන්නගෙන එනවා. මේ අතර මාර්ට් සහ එයාගේ පවුලේ අය මෙතනින් පිටත් වෙන්න ඉක්මනින් වාහනයට නගිනවා. හැබැයි මාර්ට් නගින්නේ නැහැ. කොහොම හරි වෙන මෙතන තියෙන පුපුරුන් ද්‍රව්‍ය තියෙන තැනකට සත්තු ටික ගෙනල්ලා එඩි විදිහට වෙනස්ලා හෙලිකොප්ටර් එකක උදව්වෙන් එතන පුපුරවලා දානවා. අවාසනාවට සත්තුන්ට ඒකෙන් හීරිමක්වත් වෙන්නේ නැහැ. එක සතෙක් හෙලිකොප්ටර් එකට පැනලා ඒකේ මිනිස්සුන්ව කාලා දානවා. තව සතෙක් සෝල්ජර් කෙනෙක්ව කන්න හදනවා. මේ වෙලාවේ ජෙනරල් ඒ සතාට වෙඩි තිය ඉන්නකොට තව සතෙක් ඇවිල්ලා ජෙනරල්ට අණ්ඩකින් අයින්නවා ඇඟේ යහපැත්තෙන් මතුවෙන්න. ඒ වගේම ඇනලා ජෙනරල්ව කන්න හදනවා. මේ වෙලාවේදී එඩි වෙනම් සයන්ටිස්ට් එක්ක සතාට පහර දීලා ජෙනරල්ව බේර ගන්නවා. ටිකකින් එක සතෙක් එඩි වල්ලගෙන කන්න හදනවා. වාසනාවට මාර්ට් යන්නේ නැතුව ඉඳලා එතනට ඇවිල්ලා ජෙනරල්ගේ RPG එක අරන් සතාට වෙඩි තියලා දානවා. ඉතින් එතනින් එඩි බේරෙනවා. මේ අතර වෙනම් සයන්ටිස්ට් තව සතෙක්ට පහර දෙන්න හදනවා. ඒත් සතා සයන්ටිස්ට් ශබ්දේ පාවිච්චි කරලා එයාගේ සිම්බියොට් එයාගෙන් වෙන් කරලා කෑලි කෑලි කරලා දානවා. මේ වෙලාවේ තවත් සෙනොපේජ්ලා කෝඩෙක්ස් එක අරගන්න එනවා. කොහොම හරි අමාරුවෙන් වැටිච්ච හෙලිකොප්ටර් එකේ එඩි වෙනම්ගේ උදව්වෙන් හැංගෙනවා. වෙනම් වටපිට බලලා තීරණය කරනවා තව දුරටත් ගැලවුමක් නැහැ කියලා. ඉතින් එඩිට කියනවා අපි දෙන්න ඉන්නකම් මෙයාලා එන එක නවතින්නේ නැහැ කියලා. ඊට පස්සේ එඩි එහෙනම් මේක ඉවරක් කරමු කියලා හෙලිකොප්ටර් එකකින් එළියට එනවා. එළියට ඇවිල්ලා සතුන්ට එයාගේ ළඟට එන්න දීලා වෙනම් විදිහට වෙනස් වෙලා හැම සතෙක්වම අල්ලගෙන ඉස්සරහා තියෙන ඇසිඩ් ටැංකි තියෙන තැනට ඇදගෙන යනවා. වෙනම් කරන්න හදන දේ ජෙනරල් තේරුම් අරන් ඩොක්ටර්ට සහ සයන්ටිස්ට්ට එතනින් දුවන්න කියනවා. මේ වෙලාවේදී වෙනම් ඇසිඩ් තියෙන තැනට ගිහිල්ලා එඩිව එයාගේ ඇඟෙන් එළියට විසික් කරලා ජෙනරල්ට කියනවා එයාගේ ඇඟට ඇසිඩ් දාන්න කියලා. ඇසිඩ් නිසා වෙනම්මයි සෙනොපේජ්වයි දිය වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී වෙනම් එඩිට මුකුත් නොවෙන්න යකඩ දොරකින් එඩිව කවර් කරලා එතෙන් තියෙන ඇසිඩ් බට සහ ටැංකිය ඔක්කොම කඩාගෙන එයාම විනාශ කරගන්නවා. මේ අතර ජෙනරල් අත්බෝම්බයක් අරන් එතනම කඩා ගන්නවා. ඉතින් එතන ලොකු පිපිරුමක් ඇති වෙනවා. මේ වෙලාවේ ඩොක්ටර් ටෙඩි සහ සයන්ටිස්ට් පුළුවන් තරම් ඈතට දුවන ගමන් ඉන්නේ. ඒත් එයාලා ගියපු දුර මදි පිපුරුමෙන් බේරෙන්න. ඒ වගේම මෙතෙන්දි සයන්ටිස්ට් කෙල්ලවත් ඇදගෙන වැටෙනවා. ඉතින් මේ වෙලාවේ ඩොක්ටර් ටෙඩිට මතක් වෙනවා එයාගේ මල්ලිව එයාට නැති වෙච්ච විදිහ. ඉතින් ඩොක්ටර් ටෙඩි කලින් සාක්කුවේ දාගත්ත සාම්පල් එකත් අරන් ඒකේ ඉන්න සිම්බියොට් පාවිච්චි කරලා වෙනම් කෙනෙක් වෙලා විදුලි වේගයෙන් සයන්ටිස්ට්වත් අරන් එළියට පැන ගන්නවා. ඒ වගේම ඩොක්ටර්ගේ ඇඟට ආපු සිම්බියොට් නිසා එයාගේ වම් අතත් හොඳ වෙනවා. මේ අතර නල්ට තේරෙනවා කෝඩෙක්ස් එක විනාශ වුණා කියලා. ඉතින් නල් හුඟක් කේන්තියෙන් කෑ ගහනවා. ඉතින් ඊළඟ දවස් උදේ එඩි නැගිටලා වෙනම්ට කතා කරනවා එයා නරක හීනයක් දැක්කා කියලා. ඒත් ඒ වෙලාවේ හමුදා නිලධාරී කර්නල් කෙනෙක් එතන ඉඳන් එඩිට කියනවා ආයෙත් ඔහු නැවත එන්නේ නැහැ කියලා. ඒ වගේම කරපු කැපකිරීම් වලට ගොඩක් ස්තුතියි කියලා එයා එතනින් යනවා. ඊට පස්සේ එඩි පාරේ ඇවිදන් යන ගමන් වෙනම් එක තිබ්බ මතක මතක් කරනවා.
කොහොමුණත් එඩී අවසානයේදී වෙනම් හුඟක් ආසාවෙන් හිටපු ලිබර්ටි ප්‍රතිමාව බලන්න තනියම එනවා. කතාව තාම අවසන් නැහැ. අවසානයේදී නල් කියනවා ඔයාලගේ වීරයා ඉවරයි. දැන් ඉතින් මුළු ලෝකෙම මගේ වෙනවා. ඒ වගේම ඔයාලට සිද්ධ වෙනවා මම හිටපු තැන ඉන්න කියලා කතාව අවසන් වෙනවා. ඉතින් ඔයාලත් මූවී එකේ කැම් කොපි එක බලන්න ඕනි නම් කමෙන්ට් එකක් දාන්න. මම සයිට් එකේ නම කියන්නම්. ඉතින් ඔයා මොකද හිතන්නේ මූවී එක ගැන? මම නම් හිතනවා ඔයා ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. එහෙම වුණා නම් අමතක කරන්න එපා channel එක subscribe කරන්න වගේම වීඩියෝ එකටත් like කරන්න. තවත් මේ වගේ movies review අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් අදට ඔයාගෙන් සමු ගන්නවා. හැමෝටම ජය වේවා.